ආයුබෝවන් සෑම සියලු දෙනාටම විශ්ව කේන්දරයේ මානසික රාශි මිථුන රාශි තුන්වෙනි රාශිය 2026 වූ පෙබරවාරි මාසයේ වන විටත් ඔබට යම්කිසි සහනයක් ලැබිය හැකිද කියලා අපි පොඩි විශ්ලේෂණයක් කරන්නයි සූදානම. 2026 පෙබරවාරි මුල භාගයේ වන විට ගුරු ග්‍රහයා ගෝචර වශයෙන් ලග්නගතව ගමන් ගන්නවා. ඔබේ 7 වෙනි සහ 10 වෙනි නියෝජනය කරමින් ගුරුගේ ලග්නයේ ගෝචරය නම් ඊතරම් යහපත් කියලා පැහැදිලි කර නොහැකි. මොකද ගුරු උප්පත්තියේදී ලග්නගත වීම කෝටියක් දෝෂ භංග කරන යෝගයක් බව හැබෑව. ගෝචරයෙන් ලග්නයේ අයහපත් තම ස්වාමි පක්ෂයේ වැඩිහිටි පක්ෂය සමග ගනුදෙනු කිරීමේදී කටයුතු කිරීමේදී ප්‍රවේශම් විය යුතු බව අවසාන සඳහන් කරන්න ඕනේ. ධනස්ථානගතව සඳු කටක රාශියේ 3 වෙනි වික්‍රම ස්ථානයේ කේතු 4 5 6 7 මාතෘ ස්ථානයේ පුත්‍ර ස්ථානයේ රෝග ස්ථානයේ විවාහ ස්ථානයේ කිසිදු ග්‍රහයක් නැහැ. මාරක ස්ථානයේ චතුරු ග්‍රහ යෝගයක් එනවා. ලග්නාධිපති බුධ ඒ වගේම වික්‍රම ස්ථානාධිපති රවි ඒ වගේම 11 වෙනි සහ 6 වෙනි නියෝජනය කරමින් අඟහරු කියන්නේ කුජ ඒ වගේම මිථුන ලග්න හිමිගේ යෝගකාරක 5 වෙනි සහ 12 වෙනි නියෝජනය කරමින් සිකුරු මෙම ග්‍රහයන් මෙම මාස මැද භාගයේ වන විට පුණ්‍ය ස්ථානගත වීමට යෝජිතයි. එතෙක් ග්‍රහ පරිසරය යහපත් නොවන බව පැහැදිලි කළ යුතුයි. නවයන් පුණ්‍ය ස්ථානයේ රාහු 10 වෙනි සෙනසුරු ගෝචර වශයෙන් ගමන් ගැනීම හොඳ මදි. 11 වෙනි ආය ස්ථානයේ 12 වෙනි වැය ස්ථානයේ කිසිදු ග්‍රහයක් නැහැ. එතකොට මේ අවස්ථාව වන විට මිථුන ලග්නයෙන් උපන් ඔබේ වෘෂභ මිථුන කටක යන රාශිවල සෙනසුරු ගෝචර වන්නේ නැහැ. ලග්නයේ රාශිකයක් නැහැ. ඒ වගේම 8 වෙනි වූ මකර රාශියේ සෙනසුරු ගෝචර වන්නේ නැහැ. ලග්න අෂ්ටමයක් නැහැ. ඒතකොට ඒ රාශික තත්ත්වයන් හතරක් තියෙනවා. ලග්න ලග්නාෂ්ටම චන්ද්‍ර ලග්න අෂ්ටම. ලග්නයේ ගමන් ගැනීම ලග්නයේ රාශිකයක් වන විට ලග්නයෙන් 8 වෙනි ලග්න අෂ්ටමයේ රාශිකයක් බව පවතිනවා. ඒ වගේම චන්ද්‍ර ලග්නයේ උනේ කවරේද? ඔබගේ මිථුන රාශියේ 3 වෙනි සිංහ රාශිය. බලන්න උපතින් 3 වෙන්නේ සඳු ග්‍රහයා තැන්පත්ද කියලා. එහෙමනම් ගෝචර වශයෙන් සෙනසුරු ගමන් ගන්නේ 10 වෙන්නේ 3 වෙනින් 8 වෙනි බවටපත් වෙනවා 10 වෙනි. ඒ නිසා චන්ද්‍ර ලග්න අෂ්ටමයක් ඔබට ක්‍රියාත්මකයි. රැකියාව සම්බන්ධව සහ ඔබේ ගෞරව නාම කීර්ති නාමයට හානි පාඩු අලාභ අගතියින් සිදුවිය හැකියි. ඒ වගේම උපතින් මිථුන ලග්නයෙන් උපන් යම් අයෙක්ගේ උපතින් 10 වෙනියේ චන්ද්‍රයා තැන්පත්ව සිටියා නම් සඳුගේ ගෙදරට ගෝචරයෙන් සෙනසුරු ග්‍රහයා ගමන්ගෙන තියෙනවා. එහෙනම් චන්ද්‍ර ලග්නයේ රාශිකයක් රැකියාවට දැඩි බලපෑම් ඇති විය හැකි. රැකියාවට විතරක් නෙවෙයි තැන්පත් ධනයටත් ඔබ පවත්වාගෙන යන වෘත්තියටත් විශේෂයෙන් වෙළඳ ව්‍යාපාර ආදී කටයුතු ඔබ අතින් සිද්ධ වෙනවා නම් ඒ සඳහාත් ඔබට ලොකු පීඩනයකට මුහුණ දෙන්න සිදු විය හැකියි. විශේෂයෙන් මේ මිථුන කන්‍යා ධනු මීන මේ රාශි හතරයි රවි ග්‍රහයා ගෝචර වශයෙන් ගමන් ගන්නකොට අපේ ජ්‍යොතිර්වේදී මහත්මින් ළඟට ඔබ නැකත සාදා ගන්න ගිහාම එතුමන්ලා ප්‍රකාශ කරනවා මේ කෝණ මාසයක් ඒ නිසා නැකත් දෙන්න බෑ කියලා. ඒ මිථුනය කන්‍යාව ධනුව සහ මීනය ග්‍රහය දෙන්නේ කොටයි ආйти. මිථුන කන්‍යා බුධට සහ ධනු මීන ගුරුට. එතකොට මේ රාශි හතර තුල මිථුනය කන්‍යාව ධනුව සහ මීනය කියන රාශි හතර තුල පංචමහා පුරුෂයෝගයන් යෙදෙන්නේ ග්‍රහයන් දෙදෙනෙක්ගෙන් පමණමයි. ඒ ගුරුත් බුදත් කියන ඥානයට අධිපති ගුරුත් බුද්ධියට අධිපති බුදත් යන ග්‍රහයන් වලට මෙම රාශි හතරේ මිථුන කන්‍යා ධනු මීන කරන රාශි හතරේ රාශි දෙක බැගින් අයත් වෙනවා. දැන් මිථුන ලග්නය ගත්තාම මිථුන කන්‍යා ලග්න භාවයේ සිව්වැන්න අයිති වෙනවා බුදට. ඒ වගේම
හත් වෙන්න සහ 10 වෙන්න අයිති වෙනවා ගුරුට. කන්‍යාව ගත්තාම 10 වෙන්නයි ලග්නයයි බුදට අයිති වෙනවා. සිව් වෙන්නයි විවාහ ස්ථානයි 7 වෙන්නයි ගුරුට අයත් වෙනවා. ධනුව ගත්තාම ලග්නයයි 4 වෙන්නයි ගුරුට 7 වෙන්න විවාහ ස්ථානයි කර්මස්ථානයි බුදට. මීන රාශිය ගත්තාම කර්මස්ථානයයි ලග්නයයි ගුරුට මාතෘ ස්ථානයයි විවාහ ස්ථානයයි බුදට. ඒ නිසා පංචමහා පුරුෂ යෝග මෙම ග්‍රහයන් දිවලට පමණක් යෙදිය හැකි බව තරයේ අවබෝධ කරගන්න. දැන් අපි බලමු මිථුන ලග්නයෙන් උපන් ඔබට මෙන්න මේ ආකාරයේ යෝග බලයන් ස්ථාපිත විය හැකි. වෙන කිසිදු ග්‍රහයකට මෙකී රාශි හතරේ වෙනත් ග්‍රහ යෝගයක් උදා වෙන්නේ නැහැ. දැන් මේස රාශිය ගත්තාම ලග්නේ අඟහරු බලවත් වෙනවා, 10 වෙනිත් අඟහරු බලවත් වෙනවා. 7 වෙනි සිකුරු බලවත් වෙනවා, 7 වෙනි සෙනසුරු බලවත් වෙනවා තුලා රාශිය. මේ රාශි හතරේ එහෙම වෙන්නේ නැහැ. නිසා මිථුන ලග්නයේ උප්පත්තියේදී යම්කිසි කෙනෙක්ගේ බුධ ග්‍රහයා තැන්පත් නම් භද්‍රා යෝගේ නම් පංචමහා පුරුෂ යෝගය දෙනවා. අපි ඒ නම් කරනවා අත්පෙත් යෝගය හැටියටත්. ඒ වගේම සිව්වැන්නේ බුධ කන්‍යා රාශිගත නම් එයත් පංචමහා පුරුෂ යෝගයක්. විදුර වියෝගය හැටියට ඒ අර්ථකථනය කරනවා. ඒ වගේම ගුරු ග්‍රහයා විවාහ ස්ථානගත නම් ධනු රාශිගත නම් රණහංස යෝගය. මේ හංස යෝගේ ගුරු හංස යෝගේ තමයි මේ පැහැදිලි කරන්නේ. මේ රණහංස යෝගයේ වශයෙන් නම් කරනවා. ඒකම 10 වෙන්නේ බ්‍රහස්පති දැන්පත් නම් මීන රාශියේ. භූමිපාල යෝගේ නම් පංචමහා පුරුෂ යෝගයක් යෙදෙනවා. පංචමහා පුරුෂ යෝග 5යි තියෙන්නේ. අඟහරුගෙන් රුචක, බුධගෙන් භද්‍රා, ගුරුගෙන් හංස, සිකුරුගෙන් මාලවී, සෙනසුරුගෙන් සස. මේ නමුත් සෙනසුරු ග්‍රහයා මකර රාශිගත වීමත්, කුම්භ රාශිගත වීමත්, තුලා රාශිගත වීමත් තුල මේ රාශි තුනේම පංචමහා පුරුෂ යෝගය දෙන්නේ සස යෝගය හැටියට. නමුත් අර්ථකථනය කරනවා වෙනත් ආකාරයකින්. අපි ඉදිරියේදී ඔබට පැහැදිලි කරලා දෙන්න මේ தત્ත්වය කොහොමද ඇති වෙන්නේ කියලා, මේ ප්‍රතිපාක මොනවද, මේ නිර්වචනය කරන්නේ කොහොමද කියලා. කෙසේ වුවත් මිථුන ලග්නයෙන් උපන් ඔබේ ජන්ම පත්‍රයේ තුල අත් වශයෙන්ම රවි ග්‍රහයා ලග්නාධිපති අඟහරු සහ සිකුරු කියන ග්‍රහයා පෙබරවාරි මාස මැද භාගයේ පෙබරවාරි මාස අවසන් භාගයේ වනතෙක් තරමක් දුරවල ගමන් ගන්නා බවත් ඔබගේ කාර්ය කටයුතු බොහොම මන්දගාමී ලෙස ඉදිරියට යන බව පේන්නට තියෙනවා. එක් එක් පුද්ගලයාගේ උප්පත්ති තත්ත්වය මතයි මේ විශ්ලේෂණය කළ යුත්තේ. ඒ නිසා මිථුන රාශියෙන් ඔබ සෑම සියලු දෙනාට නිදුක් බව, නිරෝගී බව, චිරජීවනය ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.